තොර මේ සංඝරත්නය පිළිබඳ සමහර දෙනෙක් අර කෑමකුණත් මරනවා නොකෑමකුණත් මරනවා කියන සම්ප්‍රදාය ඔස්සේ දැන් පොලිසියට බයිනවනේ පොලිසියේ නරක කෙනෙක් දැක්කොත් එහෙම ඔක්කොම උන් එහෙම තමයි පොලිස්කාරයෝ. එහෙම කියන්නේ. ඒතර හාමුදුරුවෝ ගැනත් එහෙම තමයි. ඔක්කොටම එහෙම බෑ. දැන් අපි දැක්කා එක පොලිස් නිලධාරියෙක් මම හිතන්නේ හබරණ පැත්තේ හරි දඹුල්ල පැත්තේ හරි එක තරුණයෙක්ට හරි ලස්සන අවවාදයක් දෙනවා. ඒ අවවාද දෙන විදිය හරි ලස්සන අපූර්වයි. තාත්තෙක් පුතෙක්ට දෙන අවවාදයක් වගේ. හරි ලස්සනට ජීවිතෙත් බෙරන් යන්න කියලා එයා පිටත් කරනවා. එතකොට මිනිස්සු ඔක්කොම සමාජ මාධ්‍ය කොටනවා මෙන්න මිනිස්සු වෙන්න නිලධාරීන් මෙන්න මෙහෙම තා කිය හොඳ කියනවා. හැබැයි ඒ වගේම නරකක් දැක්කොත් එම ඔක්කොටම පතුරු වරිනවා. එහෙම තමයි හැටි. ඒ නිසා මේ සංඝ ශාසනයට උඩ යන්නේ ඒකයි. සංඝ ශාසනයේ යම් යම් තැන්වල අරුබුදකාරී තත්ත්වයන් ආපුවම පුජ්‍යලියෝ මත තීරණය කළා ශාසනය මෙහෙමයි කියලා. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ශාසනය ගැන ඔබට වඩා මමයි එහෙනම් අපහැදෙන්න ඕනේ. ඔබට වඩා මමයි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නේ. මම කවමදාකවත් භික්ෂුන් වහන්සේ විතරක් නෙමෙයි තුනුරුවන් කෙරෙහිම අපහැදීමට ලක්වන්නේ නැහැ කියන ස්ථාවරේ මම ඉන්නවා. හාමුදුරුවෝ නමක් දැක්කොත් මට උන්වහන්සේගේ සීලය යදගත් වෙන්නේ නැහැ. මම උන්වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව උපදවාගෙන උන්වහන්සේට දාන වේලාවක් නම් දානට ගෙරන් දෙනවා. උන්වහන්සේ ගිලම්පස වන දෙනවා නම් ගිලම්පස ගෙරන් දෙනවා. උන්වහන්සේට කරන්න පුළුවන් උපස්ථාන අපෝපස්ථාන මම කරනවා. ඒක මම අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් ඒ නිසා මේ මම භික්ෂුවක් විදියට මම දන්නවා ඒකේ තියෙන වටිනාකම. ඒ නිසා මේ ලෝකේ භික්ෂුත්වය කියන්නේ අග්‍රගණ්‍යයි. මාතෘත්වය කියලා කියන්නේ ඉහළයි. එක අම්මෙක් දරුවෙක් මරුවොත් දරුවෝ මරනවා කියලා දැකලා අපි අම්මලා සංහතියම එහෙමයි කියන්න පුළුවන්ද? සමහර අම්මලා දරුවෝ මරා දානවා. කුසේති මරා දානවා. ඉපදුනන් පස්සේ මරා දානවා. එහෙම මරා දාන දරුවෝ මරණ අම්මලා දැකලා අපි කියනවාද කවදාකවත් මේ අපි ඔක්කොගේම අම්මලා එහෙමයි කියලා? ඔබගේ මගේ අම්මා ගැන විශ්වාසය කඩවුන්නේ නැහැ. අපේ අම්මා ගැන සැකයක් අපි කළේ නැහැ. ඒ කියන්නේ ඒ අම්මා හැම කළාට මේ අනිත් අම්මලා හැම නැහැ. තාත්තා කෙනෙක් දුවක් දූෂණය කරද්දී අපේ තාත්තා පිළිබඳව අපිට සැකයක් ආවද? නැහැ. එයි මාතෘත්වයේ පීතෘත්වයේ කියන්නේ උත්තරීතරයි. භික්ෂුත්වයත් එහෙම තමයි. හාමුදුරුවෝ කීප නමක් වැරදි කරනකොට සමස්ත භික්ෂුන් වහන්සේ දිහා බලනවා නම් අපි ඔක්කොම එකයි කියලා හරි වැරදි. භික්ෂුවක්ට බෑ මුළු සමස්ත ශාසනයම විනාශ කරලා එයාගේ ක්‍රියාකලාප හරහා ඒ කට්ටියම විනාශ කරන්න හැකියාවක් නැහැ. එක අම්මෙට බෑ මේ ලෝකේ මාතෘත්ව විනාශ කරන්න. එක තාත්තෙට බෑ මේ ලෝකේ පීතෘත්ව විනාශ කරන්න. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලා කීප නමකට බෑ ශාසනය විනාශ කරන්න. මේ භික්ෂුත්වය කියන්නේ ලෝකයේ උත්තරීතර දෙයක්. ඒ හින්දා ඔබ අපහැදෙනවා නම් යම් විදිහකට ඒක ඔබේ අඩුපාඩුවක්. ඔබ හදාගන්න එක.